Hi guys. ඔන්න ඉතින් අපි අද අපේ දවල් කෑම වේල රොටි ඒ කියන්නේ කොබස්. ඉතින් ඒ වගේම වෙන මම ඩිව් එකක් තමයි ඉතින් බිව්වා. ඉතින් මට මේ දවස්වල ටිකක් හුඟක් ඇඟ වැඩි හින්දා මට හිතෙන පොඩ්ඩක් ස්ටාර්ට් කරන්න ඕනේ කෑම අඩු කෑම එක. හැබැයි මේකෙන් ඇඟ වැඩි වෙනවා මිසක අඩු කෑමක් කියලා හිතන් රොටි කාලා බීම බිව්වොත් මේ නේද ජූස් වගේ දේවල් බිව්වොත් තියෙනටදී බර වැඩි වෙනවා. හැබැයි මෙතන අර බත් නොක පොඩ්ඩක් එංග අඩු කරගන්න මට හිතුණා අද මොකද අපි ඇවිදින් අද ගෙදර නෙමෙයි අපි මෙහෙම පොඩ්ඩක් දුරට ඇවිදින් ඉන්නවා. ඉතින් ඒක නිසා රොටි කාලා බීම බිව්වා. ඉතින් ඒක මට හිතුණා ඒගොල්ලන්ට වීඩියෝ එකක් මේ විදිහට ගේන්න ඕනේ කියලා. ඒ වගේම ඒකට විශේෂත්වය තමයි මේ රට විරු අපි ගැන විශ්‍රාම වැටුපක් දෙනවා කියලා. ඉතින් අපි මේක ඉස්සෙල්ලත් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් රටවිරු කට්ටියට විශ්‍රාම වැටුපක් දෙනවා කියලා. ඉතින් ජනාධිපතිතුමා එහෙම කිව්වහම ඒක විවිධාකාර විදිහට මිනිස්සු පාවිච්චි කරලා ඉතින් කියනවා තමයි. يعني පෙරක් කට්ටිය views ලබා ගන්න කියනවා. පෙරක් කට්ටිය ඉතින් මේක සතුට වශයෙන් කියනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙන අතරතුරදී මම දැක්කා මේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා මේ දවස් කීපෙකින් ඒජන්සි එක කාන්තාව වගේක් ඉස්සරහට අරගෙන ලේඩිස් වගේක් අරගෙන කියනවා මේක මේ මෙහෙමයි හම්බ වෙන්නේ කියලා. එතකොට ඒ වගේම තව එක වීඩියෝ එක දාලා පෙන්නනවා මේක නිකම්ම නෙමෙයි හම්බෙන්නේ මෙන්න මේ විදිහට කියලා ක්‍රමානුව ඒගොල්ලෝ මේ කියනවා. හැබැයි ඉතින් රටවිරුවෙක් ගැන කතා කරනකොට විශ්‍රාම වැටපත් දෙනවා කියන්නේ මම හිතන්නේ මේක ඒ වීඩියෝ එකේ කියන විදිහට මුදල් වගේක් දාන්න ඕනේ මේ අපිට මාසෙකට හම්බෙන මුදල් ලබා ගන්න. දැන් මම දැක්ක 20000ක් මාසෙකට ලබා ගන්න නම් ඒකට මේ පෙන්ෂන් එකක් වශයෙන් ඒකට මුදලක් අපි දෙන්න ඕනේ කියලා. ඒක 18 ඉන්න කෙනාව 18ක් වයස කෙනාව මේ විදිහට අරගෙන අඩුවට වැඩිම වයස තියෙන කෙනෙකුට ගොඩක් ගෙවන්න ඕන ලක්ෂ ගාණක්. එතකොට චුට්ටක් හිතන්න ඉස්සර දැන් තේරුම් තියෙන කට්ටිය 35න් 30 වගේ තමයි කට්ටිය තමයි පිට රටට ගත්තේ. දැන් තියෙන්නේ 35 18 35 අතර. හරි. දැන් ඉස්සර තිබුණේ ගෙවල් වලගේ දැනුම් තේරුම් අය කට්ටිය ආවම තමයි ගෙවල් වලගේ වැඩ තියෙන්නේ. මම දැන් තරමට ලෙබනන් තමයි ඉස්සර කට්ටිය ඉතින් ලෙබනන් වගේ රටවල් වලට තමයි ගියේ. එතකොට ගොඩක් අඩුයි බොහොම අඩුයි රට යනවා කොහොම කෙනෙකුට ඉතින් රටට ඉතින් කට්ටියට තෑගියෝ ඒ කියන්නේ අපි දන්න තරම එක මාල වර්ග ඇඳුම් දිනවම හරි ඉහළ රටකින් කෙනෙක් ආවට පස්සේ ඊට පස්සේ නිකන් අර කොළඹ යනවා වගේ තමයි. නේද? දැන් කාලේ හැටියට. ඉතින් එහෙම තමයි ඒක ඉතින් ලෝකේ ලස්සන වෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. ඒක හැටි. ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ඇත්තටම දැන් මේ රටවල් වලට එනකොට හුඟක් දෙනෙක් කියන ගෘහ සේවිකාව තමයි හුඟක් දුක් විඳින්නේ. හැබැයි මේ ඇවිදින් ඉන්න හැමෝම පිට රටකට අපේ රටට මුදල් ලබා දෙනවා. ඒ වගේම මේ ඉන්න කට්ටිය ගෘහ සේවිකාව තමයි. ඉතින් ලොකු රස්සාවල් වලට ඇවිදින් ඉන්න කට්ටියක් ඉන්නවා. මම හිතන්නේ ඒගොල්ලෝ මේවට මේ ඉදිරිපත් වෙලා කතා කරයිද කියලා හිතන්න. ඉතින් එහෙම ලොකු රස්සාවල් කරන කට්ටියට වැඩිය මේවා ඉන්නවා ලක්ෂයකට පල්ලෙ මම දැක ඒගොල්ලෝ දාලා තියෙන පෙර කට්ටිය ලක්ෂයක් විතර මේ කට්ටිය හම්බ කරනවා. නෑ ඒක වැරදීමක්. ඒක ඒ කට්ටිය කිව්වට මේවට ඇවිදින් බලන්න ඕනේ. එකම නෙමෙයි බලන්න ඕනේ. ඇත්තටම අපි විවිධාකාර විදිහට අපි හොයන්න ඕනේ මිනිස්සු කොයිතරම් තාඩන පීඩනයට ලක් වෙනවා වගේම මේ මුදල් වශයෙන් තාඩන පීඩනයට ලක් වෙනවා කියලා. රැකී රක්ෂාවල් වලට මෙහෙට ආවට පස්සේ කට්ටියක් කලක් ඉතින් අපි දන්නවා අරබි ගෙවල් වල වැඩ කරපුවාම ඒගොල්ලන්ට නීතියට අකුරට වැඩ ඕනේ. ඒ වගේම භාෂාව දැනගන්න ඕනේ. ඉතින් හොරකම් මරකම් බෑ. ඒ වගේම ඒගොල්ලන්ට වැඩි ඉහිලින් යන්න බෑ. ඒක තමයි සත්‍ය කතාව. ඉතින් අපි දන්නවා ලෝකේ කොයි රටෙත් ඉන්නවනේ හොඳ පැත්තක් තියෙනවා සාමාන්‍යයෙන් පෙරක් කට්ටිය ඉන්නවා. දැන් අපි දන්න තරමින් ටිකක් සලකන්නේ නැති නේද? තාඩන පීඩනවලට ලක් කරන. ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් අපිට ඒක අරාබිම කියලා කියන්න බෑ. ඉතින් එන කෙනාගේ chance එක ගන්න ඉතින් වැදෙන ගවලට දැන් හුඟ දෙනෙක් ඉතින් ගෙවල් වලට එන්නේ හුඟක් මුදල් හදන්න නැතුව. ඒ වගේම අපේ රටින් බොරු කියලා මේගොල්ලන්ගේ ලොකු මුදලක් ලබාගෙන චූටි මුදලක් එන කෙනාට දීලා රවට්ටලා තමයි ගෙන්න ගන්නේ. ඒ වගේ මගේ යාළුවෙක් රට සෞදි ගියා. එයාට අවුරුදු 50ක්ද 51ක්ද
එයාට 7-5ක්වත් දුන්නේ අවුරුදු 3කට ගියා. එයා ගියෙත් ඉතින් මේ අර සෞදි ගාවල ඉතින් වැඩ තියෙනවා. නමුත් එයාගේ ලෙඩ බලාගන්න ඒ වුණාට ඉතින් අවුරුදු 3ක් ඉර වෙලා. ඉතින් ඒගොල්ලන්ට ලොකු පඩියක් ගිවෙන්නේ 1200ක් විතර. ඒකෙන් හැමදේම කරගන්න ඕනේ. ඉතින් ලෙඩට බෙහෙත් ගන්න තසනිපුණත් එන්න බෑ. ඒගොල්ලන්ගේ අවුරුදු ඒ කාල සීමාව අවුරුදු 2කට තමයි ගියේ. කාල සීමාව. හැබැයි ඒජන්සි වලින් 7-5ක්වත් ජීවල නොතිබුණාට ඒගොල්ලෝ ඒ ගෙදරින් අරන් තිබුණා. මොකද ගියාට පස්සේ හාම්පුතු කියනවා මෙන්න මේ විදිහ අපි බව ලොකු ගාණක් දීලා තමයි ගත්තේ කියලා. ඒක ලොකු ගාණක් ගිහලා ඉතින් ඒ වගේ කට්ටිය අපේ රට ගැන කියන්න ඕනේ. රට ගැන මේ වරද තියෙන අපේ ශ්‍රී ලංකාව කියන සම කරන්න බෑ. මම නම් හිතන්නේ කිසිම රටකට එච්චරම උතුම් රට ඉන්න මිනිස්සු තමයි ඒකේ තරහතර මේ මිනිස්සු ඉන්නවා. ඉතින් හොඳ මිනිස්සු අතර නරක මිනිස්සු ඕන තරම් ඉන්නවා. ගසා ගන්න මම හිතන්නේ ලෝකෙටම බොරුව වංචාව බෝ කරලා තියෙන්නේ අපේ මිනිස්සු ගිහින් තමයි. ඒක ඒතින් පස්සේ තමයි අනිත් මිනිස්සු වෙලා තියෙන්නේ. ඒ වගේම කෙනෙක් ඉහළට යනවට කවදාවත් කැමති නැති මිනිස්සු තමන්ගේ කෙනෙක් ඉහළට ගන්න නැතුව අනුන් එක්ක හරි පාගල සමුන් ඉහළට යන. ඒක ඉතින් ශ්‍රී ලාංකිකයාගේ හැටි. දැන් අනිත් මිනිස්සුත් ඒවා පුරුදු වෙලා තියෙනවා. හැබැයි අපි දැකලා තියෙනවා මේ රටවල් වල ඕනම රටක තමන්ගේ මිනිස්සෙක් ආපුවාම ඒක නෑක හොඳින් කතා බහ කරලා කාලා බීලා එහෙම නැත්නම් රස්සාවකට ගන්න උදව් කරලා මම කියන්නේ එහෙම මිනිස්සුත් නැහැම කියලා ඒ කට්ටිය එහෙමත් ඉන්නවා. හැබැයි හුඟක් ඉන්නේ ගසාන කරන කට්ටිය. ඒ වගේම නිකන් මේ අපි එන්නේ ගෙදරකට වැඩට ආවට පස්සේ තව තැනකට ගිහින් කම්පැනි එකට හරියට ඉතින් එයා හිතන්නේ මම තමයි උසල්ම කියලා. හැබැයි මම දන්න තරමින් ජනාධිපති දරුවෙක් වුණත් එතකොට සාමාන්‍යයෙන් දුරට සාමාන්‍යයෙන් ගෙදරක පවුලක කෙනෙක් වුණත් මෙතෙන්ට ඇවිත් එකම රස්සාවට වගේ වැටෙනාට පස්සේ අපි එතකොට එතන ඉහළ පහළක් නෙමෙයි මෙතනින් බලන්නේ මේ රටවල් වලින් බලන්නේ කවුරුත් එක්කෙනා වගේ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ හොඳට. ඒ වගේම භාෂාව දැනුම තියෙන්න ඕනේ. අන්න ඒවෙන් තමයි මෙහෙමයි ඉන්නේ. ඉතින් තාරාතිර මේ ඒ වගේම මේ රටවල් වල මිනිස්සු දැන් අපේ රටවල් වල අදබුදු වෙනවනේ. එහෙම ගොඩක් අඩුයි. ඉතින් ඒ වුණාට මේ රටවල් වල ඒවා තියෙන තැන් තියෙනවා. ඒ නැති තැන් තියෙනවා. ඉතින් ඒ වගේම දුක් විඳින පිරිස් ගොඩයි. ඔව් ගෙදරට ගියහම හිර වෙච්චාම හොඳ ගෙවලුත් අහු වෙනවා. ඉතින් ඒ වගේම නරක ගෙවලුත් අහු වෙනවා. අපි දන්නවා. ඒක ඒ කෙනාගේ ලැබීම අනුව තමයි. ඉතින් ඉන්න කෙනත් හොරතල් වෙලා බෑ මේවට ආවට පස්සේ සියලු දේ අමතක කරන්න ඕනේ. බයක තියෙන්න ඕනේ. මමත් ගිහින් ඉස්සලම කුවේට් ඇත්තටම කුවේට් අර්දියා කියන ඒ ගමේ ගිහින් වැඩ කරේ. ඉතින් එහෙම ඉතින් නපුරු කංකලාලු ඉස්සරේ ගෙදර ඉන්න වැඩට එන කට්ටියට අපි නම් මම යනකොට තව එක්කෙනෙක් හිටියා කියන්නේ මම ගියේ බබේ බලන්න තමයි. එහෙමට විසින් මේගොල්ලෝ හොඳයි නීතිය රීතිය දින ඉතින් භාෂාව අපි කියන දේ ඒගොල්ලෝ කියන දේ අපි අහුම්කම් දෙන්න ඕන කියන දේ ඉගෙන ගන්න වැඩ හරියට තියෙනවා. ඉතින් මමත් හිටියේ හුඟක් මේ සර්පරුස ගෙදරක. නමුත් ඒගොල්ලෝ හුඟක් හොඳ වුණා. ඉතින් ඒක තේරුම් ගත්තාම මිනිස්සු ටික කාලයක් යනකොට අපි ඒ ගෙදරට ආදරෙන් ඒගොල්ලන්ට අහුම්කම් දීලා අවංකව වැඩ කළොත් එවැනි දේවල් සිද්ධ වෙනවා අඩුයි. මුලදී දන්නේ නැති හින්දා ඉතින් පොඩි කරදර වලට කෙනෙක් නේද ඒගොල්ලන්ගේ සරපුරු සංගම වලට ඉතින් පොඩ්ඩක් මේවා වෙනවා. නමුත් අපි ඉක්මනින් ඒ දේ බය හැකට ඉගෙනගෙන ඒගොල්ලන්ගේ දේවල් කියන කරන දේවල් නමුත් මම හිතනවා ඒ තාඩන පීඩන ගොඩක් අඩු වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට වැඩවලකින් අඩුවක් නෑ. අන්න ඒක තමයි මිනිස්සු දුක් විඳලා බොහෝම දුක් විඳලා ඒවන මුදල් පෙරක් වෙලාවට ගෙදර ඉන්න සාම්පුරුෂයත් විහිදම් කරන්න පුළුවන්. දරුවොත් විහිදම් කරලා තියන්න පුළුවන්. ඒ වගේම භාර්යාව කරන්න පුළුවන්. ඉතින් ඒවා අපිට කියලා හදන්න බෑ. ඒවා රටේ ලෝක දේවල් දැකලා හැදෙන්න ඕනේ. නමුත් අපිට රටක් ඇතුළේදී ඒ සල්ලි එන්නේ මොන ආකාරයෙන් හරි අපේ රටට නිසා රටෙන් අපිට මොකක් හරි කරන්න මොන ආණ්ඩුවෙන් හරි මේ ඉන්න රට විරෝධී කියන කට්ටියට මොන හරි සහනයක් තියෙන්න ඕනේ. දැන් එතකොට ඔය මොනවාද මේ පෙන්ෂන් එක කියලා දෙනවයි කියලා හිතන් දැන් මම දැක්කා ඒ වීඩියෝ එකේ දෙනවා අපි මුදලක් ගෙවන්න ඕන. ඒ කියන්නේ දැන් අවුරුදු 18න් වගේ આવොත් ඒක මම හිතන්නේ 70000ක 80000ක මොකක් හරි මම ඒක හරියට බැලුවේ නෑ අන්න ඒ වගේ. එතනින් එහා වයසට යන්න ලක්ෂයක් පනලා ගෙවන්න ඕන. ඉතින් එහෙම ගෙවන්න නම් මේ මොකටද පෙන්ෂන් එකක් දෙන්නේ? එතකොට ඒක අපේ ලංකාව ඇතුළේ ගෙවන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම පෙන්ෂන් එකක් නෙමෙයි. රට විරුවා කියන්නේ රට සම්පතක් හොයලා දීපු කෙනා. රට ගොඩනගා ගන්න අතහිත දීපු කෙනා. ඔය සියලුම දේවල් වලට මිනිස්සුකින් ජීවිතේ ඉපදලා දුක් විඳලා ගුටි කාලා ඉතින් අද එළියේ ඉන්න කෙනා වුණා ජෙනරල් වලගේ වැඩ කරන්නේ. ඒ මිනිස්සු පොඩි සැනසීමක් තිබුණාට ඒ ඉන්න රූම් එකට ගෙවන්න ඕනේ. ඒ ඉන්න පළාත අනුව බස් වලගේ යන ළඟක තිබුණොත් වැඩි මුදල ගෙවනවා. ට්‍රේන් එකක් ළඟ තිබුණොත් වැඩි මුදල ගෙවනවා. දුර පළාත් වල පිටක් කට්ටියට එහෙම පහතුන් පොඩ්ඩක් ගියක් ඒගොල්ලෝ රූම් එකක්
බලන්න ඇතට යනකොට එයා එන්න ඕනේ පාන්දර දාඩිය පෙරාගෙන මේ රටවලගේ හැමදාම එකම විදිහටම ක්ලයිම් එක වැඩ කරන්නේ නැහැ දේශගුණේ. එතකොට සීතල කාලට සීතල, රස්නේ කාලට රස්නේ, දූවිලි කාලට දූවිලි, මීදුම තියෙනවා. ඉතින් ඕවෙන් දුක් විඳගෙන මිනිස්සු ඒ පයින් ගොඩාක් දුර යනවා. සමහරට පැය භාගේ පැය යන පැය හමාර යන්න තියෙන කට්ටිය තියෙනවා. එහෙම දුක් විඳගෙන එහෙම කරනකොට තරහිරමක් නැතුව ඇත්තටම අපි කියන්නේ මේකේ ඉන්නවා. හොඳට පැමිණි මේවැය ඉන්නවා. ඒ වගේම හොඳට හම්බ කරන කට්ටිය ඉන්නවා. හොඳ උසස් රැකියාවලක කට්ටිය ඉන්නවා. නමුත් මම මේ කතා කරන්නේ පුංචි මනුස්සයෙක් ගෘහ සේවිකාවක ගුහම ඒ ගණේට තමයි මේ කම්පැනි වල ගෙත් අයිනේ. කම්පැනි වල මොන තරම් තාඩ බින්දා තියෙනවද? ඒක කොච්චර නීති තියෙනවද? ඉතින් ඒ වගේ බෙලක් කට්ටිය ගෙදර ඇවිදින් කණ්ඩ බොණ්ඩ උයා ගන්න නැහැ. හෙට රස්තාව නැති වෙයි කියලා අඬන කට්ටිය නෑ. ඒ කම්පැනියේ සුපර්වයිසර්ලා ඉන්නේ. ඉතින් කොහේ හරි ජාතිකාරයෙක්නේ. එක්ක ඉන්දියන් තමයි හුඟක් ඉන්නේ. ඉතින් මොකක් හරි කිව්වම ඉතින් ඒගොල්ලන්ට පඩි කපනවා. ඉතින් ඔය වගේ ගොඩක් ජාති තියෙනවනේ. පෙලක් කට්ටිය ගෙවල් වල මොන ප්‍රශ්න තියෙනවද? මේ පොඩි පඩියක් හම්බෙන්නේ. පෙලක් කට්ටිය කියන මේ ලක්ෂයයි කහමාර දෙකම නෑ. මේ ලක්ෂ නෙමෙයි රුපියල් 75000 ගන්න කට්ටියක් ඉන්නවා. ඒක එතකොට මෙහි මොනවට හරි වියදම් කරනකොට ඒක දෙයකට යනවා රුපියල් 34000. ඒකට මේ පොඩි මුදලක් නිතුරු වෙන්නේ. ඒ වගේම මෙහෙන් අරින මුදල් මං කිව්වා ඔයාලට කියනවා දරුවා වියදම් කරන්න පුළුවන්. මහත්ය වියදම් කරන්න පුළුවන්. නෝනා වියදම් කරන්න පුළුවන්. මහත්ය විදින් ඉන්නවා නෝනලා වියදම් කරන්න පුළුවන්. නෝනලා විදින් ඉන්න මාතෘ වියදම් කරනවා. අම්මා තාත්තට වියදම් කරන්න පුළුවන්. ලෙඩ්ඩු ඉන්න තැන්වලක වියදම් කරන්න පුළුවන්. හැබැයි ඒ යන කෙනාට එහෙම නැත්තම් නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි අම්මා හරි තාත්තා හරි බලාගත්තොත් එයාට සම්පූර්ණම පඩියක් ගෙවනට වැඩිය මෙහෙ දුක් විඳින කෙනා හරි හම්බ කරලා අරනවා. ඒගොල්ලෝ ඒවා වියදම් කරලා කාලා බිල ඒගොල්ලෝ ගාව ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි යන කෙනාට රුපියලක් ඒගොල්ලෝ ඉතුරු කරලත් නැහැ. ගියාට පස්සේ සලකන්නේත් නැහැ. ඒ කියන්නේ මොන මාසයක් අමාරක් කණ්ඩ දෙයි. කොයි කවුන ඒගොල්ලන්ට එහෙම දෙන්න ඇත්තෙත් නැහැ. කොයි කාට දැන් අපේ යාළුවෝ ගිහින් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා. අපිට රට එන්න හිතිලා තියෙන අපෝ ඒත් එන්න බෑ මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙම නංගි සල්ලි ටික ඔක්කොම අම්මා බලා ගන්නවා තාත්තා බලා ගන්නවා නැත්තම් ගෙදර ඉන්නේ තමන්ගේ දරුවෝ බලා ගන්නවා මෙන්න විදිහට කියලා ඔක්කොම ඉවරයි කියලා හිටන් කියන දරුවෝ දාගෙන ඉන්නේ. එතකොට අර දරුවෙකුටවත් වන්න අපු සම්පත් නැහැ. එතකොට තව ඉන්නවා තනි ජීවත් වෙන කට්ටිය. නෑ අපි කියමුකෝ අවුරුදු 60 65 මේවා ඇවිල්ලා ඉතින් එහෙම පැනලා වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එක්ක මොනවා හරි ඉතින් ලංකාවේ දීලා අසනීප වෙලා තමයි එන්නේ. මොකද මේවා මැෂින් වගේ. කවුරු හරි ඇවිදින් වැඩ කරනකොට මැෂින් වගේ. ඒ ඇවිදින් මැෂින් හම්බ කරලා යනකොට සත පහක්වත් ලංකාවේ නෑ. අන්න එහෙම කෙනෙකුට තමයි මේ මුදල ලැබෙන්න ඕනේ. ඒකේ මම කියන්නේ අවුරුදු අද ඔයගොල්ලන්ගේ තියෙන අවුරුදු 2 18 කට්ටියට ලැබෙන්න ඕනේ. ඒකේ කාටත් ලැබෙන්න ඕනේ මේ රටේ ඉන්න කට්ටියට. මම කියන්නේ දැන් ඔය අපි දන්නේ ඉතින් ලොකු කම්පැනි වගේ ඉතින් මේ වගේ මුදලක් නොලා බලාපොරොත්තු නොවන කට්ටියට ඒ කට්ටියට නෙමෙයි මම මේ කියන්නේ මේ දුක් විඳින පඩියක් හරියට ලැබෙන්නේ නැති මේ ජනතාවේ ගෙවල් වල වැඩ කරන අම්මලාට ඉතින් ඒ වගේම පිරිමියෙක් ඉන්නවා. මෙහෙ ඇවිල්ලා ලක්ෂයකට අඩුවෙන් පඩි ගන්න අය ඉන්නවා. ඒගොල්ලෝ උඩවල් වල ගෙනගලා දූවිලි කාගෙන ආවි. ඉතින් මේ ඒ වගේ දැන් මේ කම්පැනි වල තියෙන්නේ අරාබි කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති නැහැනේ. අපේ රටවල් වල වගේ පිරිමි අස්සේ තියාගෙන වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක එතකොට ඒගොල්ලන්ට එළිය වගේ තමයි. ඉතින් මේ කාස්ට ගව්වල් වල ඉතින් ඒ වගේ පිරිමින්ට වියදම වැඩි. ඉතින් පෙලක් කට්ටියට අඩි ගන්න පුළුවන්. පෙලක් කට්ටිය සිගරට් එකකට ඒ වගේ ඒ වගේ තරහදෙම ඉන්නවා. හැබැයි මෙහි අවුරුදු 4-5ක් වැඩ කරලා යනකොට පෙලක් පුදු වෙලා තමයි යන්නේ. මේ කට්ටියට සාධාරණයකට තමන් අපේ මුදලක් අරගෙන අපි මාසිකට ගාණක් ගෙවලා මේ මරණකම් හරි මේ පෙන්ෂන් එකක් ලබා ගන්න කොට. එතකොට මොකද රට විරුවට දෙන මේ වේක. එතකොට රට විරුවට දෙන රට පුළුවන් තරම් මෙහෙන් හම්බ කරන දේත් අර බිවුරෝ එකක් කියලා ගෙවලා ටිකට් වලට විශාල ගණන් ගෙවලා අවුරුදු ගණන් රටවල් වල කම්පැනියෙන් කම්පැනියට මාරු වෙනවා කියන්නේ මේ කම්පැනි මාරු කරනවා නෙමෙයි. එළියේ ඉන්න කට්ටිය වීසා හදනවා. දැන් කම්පැනිත් මාරු කරනවා. පෙලක් කම්පැනි නම වෙනස් කරගෙන අවුරුදු 2-4ක් විතර යනකොට වෙනස් කරනවා. ඒක අපිට එහෙම වුණා. අපි බිවුරෝ එකක් කියලා ගෙවන්න ඕනේ කම්පැනිය මාරුනොත් 24000ක් වගේ ගෙවන්න. එහෙම සල්ලි කොහෙද තියෙන්නේ? ටිකට් එකටත් එවනවා. ඉතින් හම්බ කරපු ටිකේ මොනවා හරි අරන් යනවා. දරුවන්ට කන්න කවුද දෙන්න ආස නැත්te ගෙදර ඉන්න කට්ටියට අපි කන්න මොන જાති. ලංකාවේ ගිහින් එහෙම ගන්න බැරි නිසා මිනිස්සු කාගොත් දානවා. ඉතින් එහෙම දාන්නේ මිනිසුන්ට තිබිලා නෙමෙයි. ඉතින් අවුරුදු ගාණක් වැඩ කරපුවාම ගෙනියනකොට රටට මොනවා හරි ගෙනියන්න ඒ දේවල් ඕන නිසා. ඉතින් අපි දකිනවා ඒකට එයාපෝට් එකකිනුත් මේ අනම්මනම් ගන්නවා අනම්මනම් කියලා. හැබැයි අපිට නම් අපි ඒ බොරු කතා කියන්නේ අපේ නම් එහෙම දෙයක් නැති වෙලා නැහැ. නැති වෙන්නත් එපා. ඉතින් අපි කියන්නේ මේ
එහෙම කට්ටියලා ඉතින් මේ මොනවා හරි එහෙම දේවල් වෙන කට්ටියත් ඇති. ඉතින් අපි මොනවද මේ ගෙනියන්නේ මොනවා හරි ටොපියක් ඔය පාරන පරිප්පු ටිකක් කාල් ටිකක් ඔන්න ඔය වගේ දේවල් නේ. ගෙවල් වලගේ සතුටු ගන්න. ඉතින් හරි යනකොට ළමයිට පොඩි ඇඳුම් කෑල්ලක් ඔන්න ඔය වගේ සෙල්ලම් බඩුවක් කොහොමනේ අපි ගෙනියන්නේ නේද? අපේ මේ සහෝදරයෝ හරි. ඉතින් ඒ වගේ මිසක ඉතින් අපි එතනින් එහා දන්නේ නැහැ. ඒ කට්ටිය ඒවා වීඩියෝ ඉදිරිපත් කරලා තිනවා. ඉතින් ඒ ගැනත් අපි හිතනවා ජනාධිපති තුමා ඒ දේවල් මේවා කරලා බලයි කියලා. ඉතින් ඒ වගේම අපේ රටේ නීතිය හරියට තියෙන්න ඕනේ. නීතියක් නැතිකමෙන් තමයි හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් නීතිය යන්තම් ගෑවිලා වගේ තියෙනවා. ඒත් ඉතින් අපි දන්න තරමට අදත් මිනිස්සු බලු වගේ මරනවා. රට ගිය කට්ටියම තනි වෙච්ච ගෑනු මොන තරම් නම් නේද? ගෙවල් වලගේ මරලා දාලා ඉඳලා තියෙනවා. ඉතින් මිනිස්සු බයයි රටට ඇවිදින් ජීවත් වෙන්න තනි වෙච්ච කෙනෙක් නෙමෙයි. දරුවෝ ඉන්න කට්ටිය. නමුත් තනි වෙලා කියන්නේ ඒගොල්ලන්ගේ දරුවෝ එක්ක විදේශගත වෙලා එහෙම නැත්නම් තව පළාතක රස්සා කරන පවුල් වෙලා ඒ පැතිරෙලා. ඉතින් ඒ වගේ ඒවට සහනයක් නෙමෙයි. ඒවට ඇත්තටම නීතිය අකුරට කරලා. දැන් මේ තියෙන රට පුංචි ලොකු නෙමෙයි තියෙන්නේ. රටක් තියෙන්න ඕනේ නීතිය හරියට. ඒකේ සෙනඟ වැඩිද රටට මුදල් නැද්ද ඒව නෙමෙයි. ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම පුංචි ලස්සන පුදුමාකාර වාසනාවන්ත රටක්. ඉතින් ඒ රටට ඉතින් ඕක හුඟක්ම තියෙන දැන් අපි දන්න තරමේ මම අපි වීඩියෝ ගෙන්නම් ඊට පස්සේ ඒ ගැන කතා කරලා එක මුතුකමක් නැතිකම. හරි හම්බ කරගන්න. දැන් පේන්නද දැන් වෙන රටවල් වල නම් ජනාධිපතිලා පුතු තාත්තා ජනාධිපති වුණා කියලා රටම කාගෙන රටේම දේ මේව කර අදා ගන්න මොනවා හරි කොහරි විදේශයකට වෙලා ලොකු රස්සාවල් කරලා හරි කම්පැනි හදාන්න අපේ රටේ මොකද්ද තියෙන්නේ පුළුවන් තරම් අරකින් මඩගග ඒගොල්ලෝ ලබාගම මේ ගන්න එකකින් රටට දිනුවක් නැත්තේ. ඉතින් මම හිතනවා ආණ්ඩු කුමාර කියන්නේ ඉතින් ඔය ඉන්න කට්ටියගේ කට්ටියම එකට හිටපු කට්ටියනේ. ඉතින් මෙයා ඉතින් තෝරලා බෙරලා ඒ කට්ටියක් තෝරගෙන ඉතින් වෙනවා. හැබැයි ඉතින් හුඟක්ම නම් ඉතින් කිගෙනවා වගේම වැඩන කෙනෙක් තමයි ප්‍රශ්නේ. ඉතින් අපිට කියන්න තියෙන අද වෙනතුන් රට විරුද්ධ දෙයක් වෙලා නැහැ. පෙන්ෂන් එක දෙන එක නම් රුපියලක්වත් ලබාගෙන දෙනවට වැඩිය හොඳයි නිකන් ඉන්න. මොකද මේ හම්බ කරපු සල්ලි රටට ඇරෙන්න පිට රටකට වෙන රටකට ගිහින් තැම්පත් කරලා කම්පැනි දාගෙන ලොකු ගෙවල් හදන්න මිනිස්සු මේ නැහැනේ. මේ ඉන්නේ පුංචි මිනිස්සු හම්බගේ. එහෙමත් ඇති මේ පුංචි මිනිහත් මේ දේ කෙරෙන්නත් පුංචි මිනිහලා ඒ පුංචි මිනිහා ඉන්නේ ශ්‍රී ලංකාවට. ඒනකොට ඒගොල්ලන්ගේ මුදල් ලබා ගන්න දෙයක් දෙන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් අනික තමයි දැන් මේ හුඟක්ම මේ දැනුම තියෙන කට්ටිය නේද හුඟක්ම ගෙදරට ආවම හුඟක්ම නැත්තේ මං කිව්වේ දරුවන්ගේ දරු මාළු ඔය හැම දෙනෙක්ම බලන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට මුදල් ලබා දුන්නට මහා කාලයක් ලබා දෙන්න හැමදාම ජීවත් වෙන්නේ නැහැ. දැන් අවුරුදු අපි දැන් පෙර කට්ටිය කියන අවුරුදු දෙකක් යන කට්ටියට ඒක ගෙවන්න ඕනේ. එතන ඉඳන් කාට හරි මොනවා හරි ගන්න. දැන් අපි දන්න තරමේ හුඟක් කට්ටිය ඉන්නවා. ආබාධිත වෙලා ඉන්නවා. දරුවෝ සලකන්නේ නැති මේ රට ගිහින් අවුරුදු ගණන් අවුරුදු 20 30 හිටපු කට්ටිය. ඉතින් ඒ හැමෝම නැති වුණාට මං කියන්නේ අන්නේ ඒගොල්ලන්ට සාධාරණයක් වෙන්න ඕනේ. ඒ වගේම මේ කාන්තාවෝ රට ඇවිදින් ඉන්න ඒ සියලුම දෙනාට පිරිමි පක්ෂයටද කාන්තා පක්ෂයටද සාමාන්‍යයෙන් සුළු වැටුපක් අරගෙන ඒ දේ ගෙදරට එවලා හරි හම්බ කරලා ඒ දේවල් නැතුව ගිය ගෙදරට වෙලා මාසෙකට වැඩක් කරගන්න බැරුව දැන් උගක්ම තියෙන මේ රටවල් වලට අපම ඕනම කෙනෙකුට කොන්දේ අමාරු කකුල් අමාරු මම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේකට කමෙන්ට් එකක් දාන්න මේ අපි දන්න තරමින් නම් එහෙමයි මෙහෙ ඉන්න හැත් එහෙමයි ඒකට ඇවිල්ලා වයසම කියලා නෑ තරතිරමක් නෑ අපි දන්නවා තරුණ ජීවිතත් අපිට අනන්තවත් මේ හම්බ වෙනවා කතා කරනවා මගේ කකුල අමාරුමයි කොන්දේ අමාරු කියනවා එතකොට මේ පෙළක් කට්ටිය අඬනවා මහත්තයට සල්ලි ටික ඇරියා මෙහෙමයි ඒගොල්ලෝ මෙහෙමයි නංගිට සල්ලි ටික ඇරියා අක්කට සල්ලි ටික ඇරියා අම්මලා තාත්තලා බලා ගන්නවා කියලා නැත්තම් දරුවෝ බලා ගන්නවා කියලා හැබැයි ඒගොල්ලන්ට සත පහක්වත් ඇත්තෙත් නෑ ආයෙ රටෙන් ඒගොල්ලන්ට සල්ලිත් නැහැ පෙළක් කට්ටියට එන්නත් බෑ තියෙන ප්‍රශ්නත් එක්ක. ඉතින් ඔන්න ඒ වගේ කට්ටියට රට විරුවන්ට මොකක් හරි සහනයක් ලබා දෙන්න කියලා මම කියනවා. මම හිතන්නේ කෙරෙන්න ඕන එක අපි සතුටු වැඩක් නෑ නිකන් කිව්වට ජනාධිපති මෙහෙම එකතු කරා මේකට ඊළඟ ආයවැයට එකතු කරලා හිටන් මෙහෙම දෙනවා. එහෙම බෑ. එහෙම කරලා වැඩක් නැහැ. හැම කෙනාම ඡන්දයක් ලඟ වෙනකොට කිව්වා කෙරුවොනට අපි හිතන අපි විශිෂ්ටයි කියලා හැමෝම විශේෂයි කියලා ගත්ත ජනාධිපතිට කරන්න බැරි කමක් නැහැ. මොකද අනිත්තා කියනවා කරනවා වගේ භාගයට කිරි නෙමෙයි සම්පූර්ණ කරන්න මේ ඉන්න රට විරුවන්ට මේ රටට ඇවිදින් ලංකාවේ ඉන්න අයටත් එහෙම දෙයක් ලබා දෙන්න. හැබැයි අපේ මුදල් ලබාගෙන දෙයක් දෙන්නට වැඩිය හොඳයි. ඉතින් ඒවට කියන්න වචන තියෙනවන තරම් කියන්නේ. එහෙම මොකටද කරන්නේ? එහෙමනම් ඒ පෙන්ෂන් එකෙන් ඇති වැඩක් නැහැ. ඒක ඔයගොල්ලන්ගේම තියෙන සාක්කුවල කියන මිනිස්සු කවුරු හරි එහෙම දෙයක් ඉදිරිපත් කරනවා. ඒ කට්ටියම ඒකත් ලබාගෙන හිටපුවාම මම නම් කියන්නේ එහෙමයි. අපේ මුදල් කියලා ගවන්න නම් මිනිස්සු කොච්චර රට ගිහින් කට්ටිය අසරණලා ඉන්නවද? මෙහෙ කොච්චර ඉන්නවද? ඉතින් මේවත් ඇවිල්ලා හිටන් සම්පත් හම්බ කරගන්න කියලා හිටන් කවුරුත් නැහැ.
කන බත් පිඟානට ටික ඉතුරු කරගෙන හැමෝම ඔය දේ මුදල දෙන්න දෙති. අපි දන්න ආකාරයෙන් කාන්තාව මොනතරම් අද ඉස්සරහින් ඉඳගෙන රටට දෙයක් කරනවාද කියලා. ඉතින් ඒක හින්දා මම කියන්නේ කවුරු හරි ඉන්නනම් අපෙන් වරද්දක් කියුණා නම් අපිට ඒක කමෙන්ට් එකකින් මේම කියන්න. අපි මේක මේ දේශපාලනයක් ගැනවත් එතකොට වෙන මේ දෙයක් හදා වඩා ගන්නවත් නෙවෙයි. අපේ channel නම් එහෙම මේ ලොකුවට දන්නේ අපි මේකත් ඉතින් කී දෙනෙක් බලන්න වෙයිද කියලා. ඉතින් අපේ channel වලගෙත් අපි දන්න තරමට views කියන එක බහිනවා. කවුරු හරි ඉන්නවා නම් ඇයි මේ views බහිනේ කියන එකත් මට පොඩ්ඩක් මේ පැහැදිලි කරන්න. අපේ views තියෙන ඒවා කපනවා හුඟා. ඉතින් අපි දන්නේ ඇයි කියන්නේ. ඒක නිසා මම ඉතින් මෙතින් අපි වීඩියෝ එක නතර කරනවා. කවුරු හරි ඉන්නවනම් අපි කමෙන්ට් එකකින් අපිට කමෙන්ට් එකක් දාලා ඒක අපිට පැහැදිලි කරලා දෙන්න. මම බලාපොරොත්තු වෙනවා මේකේ වැරද්දක් තියෙනවා නම් හරි කවුරු හරි අපිට මේකට කමෙන්ට් කරන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි අපිට ඒකට අපේ channel එක subscribe කරලා like කරලා කමෙන්ට් කරන්න. ජය කරන්න.